Hello, good morning. Rame hamara hai. 2 hours later. Hi, welcome to my YouTube channel. දැන් තමයි මම වොෂ් එකක් දාගෙන ලැහැත්තින්න හදන්නේ. මොකද වාහනේ එන ගමන්ලු පාරක් වෙලා තියෙන්නේ. හරි අපි ලැහැත්තිමු. අයිලටන තාවතේ පඳුරු හේතුව මේ පඳුරු ගැට ගන්න රෙදි කෑල්ල රෙදි පැත්තේ මේ පඳුරු මේකේ තියෙනවා එතකොට මේ පඳුරුත් ඒකද තියනද කාසි තියෙනවා ඒක දෙහි ගා ගන්න අපි මේ ගානවා මේ දෙහි කෑල්ලක් අරගෙන ගා ගන්න පුළුවන් නේ නාලි වෙලානේ ඔව් දෙහිද ඕනම් පඳුරු වල තොතල පඳුරු ගැට ගන්නකොට ඒක කරන්නේ ඔන්න තියෙනවා මගේ ෆයිනල් ලුක් එක මම වැඩි මේකප් දැම්මේ නැහැ මොකද මේ දැන් කොහොමද යෑමක් තමයි තියෙන්නේ මේ හින්දා වැඩි අමාරුත් හින්දා මම නෝමල් මේකප් එකක් දාගත්තා අපි දැන් ආයෙ කෙලින්ම සිරිපාදට ගිහිල්ලා තමයි මේ වෙන කොහෙවත් එහෙම යන්න තාම අයිඩියා එකක් නැහැ හරි එහෙනම් දැන් වාහනේ එනවා කිව්වා හරි එහෙනම් අපි සිරිපාදේදී හම්බෙමු අපි දැන් යන්න පිටත් වුණා මට වීඩියෝස් ඔක්කොටම වොයිස් කරන්න බැරි වුණා මොකද ඒ වෙලාවේ තිබ්බ සිටුේෂන් එකත් එක්ක තමයි මම මේ වොයිස් ටික ගත්තේ වොයිස් කරගන්න බැරි වුණ ටිකට ගෙදර ඇවිල්ලා වොයිස් දානවා කියලා හිතුවා හරි දැන් අපි මේ නැවතිලා ඉන්නේ දැන් මේ මෙයාලට ටිකක් ඔය ඇවිල්ලා මහන්සිලු ඇවිල්ලා අපි බීම එකක් බීලා පොඩ්ඩක් ඉඳලා තමයි ඊපස්සේ අපි ආයෙමත් යන්න පිටත් උනේ අපි දැන් යන ගමන් ඉන්නේ දැන් ඉතින් දුරක් ආවේ නැහැ තාම මගේ ඉන්නේ ගෙවල් ගාව ඉන්නවා තව පොඩි පොට්ස් ටික සාමාන්‍ය දුරක් වගේ ආවා ෆෝන් එකේ බැටරි මං ඉතුරු කරගන්න ඕන මේ මොකද මුළු ඔක්කොම පොඩි හරි වීඩියෝ කැල් ටික මම දානවා ඒ හින්දා ඔව් අපි මාතරම් සෙනෙහසින් කිසි කෙනෙක් මෙලොවේ නැරතරම් ඔයාට ආදරේ උණුහුම් හාදු වැස්සෙන් සනහා කඳුලට සතුටක් එක්කලා අපේ ආදරේ සදහට පවතින්නේ පවන වෙලි ආවේ මමයි සංසාරේ ආවෙමි ප්‍රියේ හරි අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙන්නේ අපි නැවතුණා කන්න මේ මොකද අපි කට්ටිය හිතාගත්තා මේ සිරිපාදේ නගින්න කලින් පැය දෙක තුනකට වගේ කලින් කාලේ ඉවර කරන්න මොකද කාලා බඩුබුරුවගෙනත් නගින්න අමාරු හින්දා ඊට පස්සේ තමයි යන අතරමඟ තමයි මට ওই තැන නම් හරියට මතක නෑ මම වීඩියෝ එක සයිඩ් එකෙන් දාන්නම් ප්ලේස් එක කොතනද කියලා හරිම ලස්සනයි
එතන මේ බොජුන් හලක් මොකන්ද මම නම් මතක නැහැ එතන. එහෙම තැනක් මේ සමහර විට මේ ওই පැත්තට යන කට්ටිය සමහර දන්නවත් ඇති ගිහිල්ලත් ඇති. මං හරියටම නමයි ප්ලේස් එකයි මං වීඩියෝ එක සයිඩ් එකෙන් දාන්න. හරි බලමු අපි. අපි දැන් ඉන්නේ ජවන් පන්සලේ. සෑහෙන්න සීතලයි. අතරම ආසයි දකිද්දි. තව ටික දුරක් යන්න ඕනෙලු සිරිපාදට. ඒ අතරමැද තමයි මේ පන්සල තියෙන්නේ. හරි අපි ගිහින් බලමු. හරි අපි දැන් සිරිපාදට ආවා. සිරිපාදට ආරන් සීතලයි. ඉන්න බෑ. ජැකට් දාගෙන ඉන්නේ. අර ඈතින් තියෙන සිරිපාද ඉන්න මම පෙන්නන්න. හරි ඈතට පේන්නේ හරිම ලස්සනයි. මං කියන එක ඇහෙනවද දන්නෙත් නෑ. කෑ ගහන්නත් බෑ මෙතන සෙනග ඉන්නවා. හරි උඩට ගිහිල්ලා පොඩි පොඩි වීඩියෝ ටිකක් අරගෙන මම දාන්න. ඔන්න අපි දැන් සිරිපාදට නගින තැනට ආවා. යද්දිම දැන් මෙහෙම ගාන්ටාරයක් මහතලා තියෙනවා. ඉස්සට තිබ්බද කියලා මට වැඩි මතක නෑ. මොකද මම මේ ගියේ දෙවෙනි සැරේ. මම කලින් සැරේ යද්දි මම 9 වසරේ හරි 10 වසරේ හරි මට ඒක වැඩි මතක නැහැ. මට මෙතන වැඩි වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. පුළුවන් ටික තමයි මම වීඩියෝ කරේ. ඒ වගේම දැන් හැමදේම ඉතින් අලුත් වෙනවානේ. හැමදේම අලුත් වෙනවා, වෙනස් වෙනවා. ඒ වගේ තමයි දැන් යන හැමතැනම දැන් මේ වගේ සමහන් කලාප, ඒ කියන්නේ අපිට කකුල් අමාරු වුණොත් කකුල් මසාජ් කරගන්නද, ඇඟ මසාජ් කරගන්නද, හැමදේම දැන් හැම පහසුකමක්ම දැන් සිරිපාද තියෙනවා. ඇත්තම කිව්වොත් අපි හිතාගෙන ගියේ කන්න නෙමෙයි. ඒ වුණත් ඒක කියන්නේ යද්දි දකිද්දි ඒක ආසෙ හිතන හින්දා අපි කට්ටියම හිතාගත්තා මෙතන මොන හරි පොඩි දෙයක් කාලේ යනවා කියලා. ඇත්තට මාර විදිය ලස්සනයි සිරිපාදෙන් නගින්න පටන් ගන්න තැන මේ විදිය ලස්සනට ඒ කියන්නේ ලයිට් දාලා වාරේනේ ඒ හින්දා ඉතින් හැමදේම ලස්සනට තිබ්බා. දැන් තමයි අපි සිරිපාදේ නගින්න පටන් ගන්නෙ. ඇත්තට මේක මට දැන් වොයිස් කරද්දිත් මට මේක දකිද්දිත් මාරම ආසාවක් තියෙන්නේ. මම කකුල් දෙක ඉන්න බෑ මට රිදෙනවා මුළු ඇඟමත් එක්ක. ඒ වුණත් මට මේක වොයිස් ආයි කරද්දි ඇත්තටම මාරම ආසාවක් තියෙන්නේ. මොකද මම පළවෙනි සැරේ ගියේ අම්මලත් එක්ක. දෙවෙනි සැරේ මම මෙදා සැරේ ගියේ හස්බන්ඩ් එක්ක. ඒ හින්දා ගොඩාක් දේවල් වෙනස් වෙලා, තව අලුත් දේවල් එකතු වෙලා, ඒ විදිහට හැමදේම අලුත් වෙලා ඔව් ඉතින් ඒක ඇත්තටම ගමන මතක් වෙද්දී ඇත්තටම හරි සතුටුයි, හිතරත් සතුටුයි. අපි සිරිපාද උඩට නගින්න පටන් ගද්දි හරියටම 10:00යි 11යි වගේ. ඒ වෙලාවට මාරම සීතලයි. ඒ කියන්නේ අපිට මහන්සියට වඩා කියන්නේ මහන්සියකට වඩා තිබුණේ සීතල. උඩට නගින්න මහන්සියක් ඇත්තටම දැනුනේ නැහැ සීතලෙ හින්දා. නගින්න අතරමඟ තමයි සමන් දෙවියන්ගේ මේ වගේ ලොකු ලස්සන පිළිමයක් තිබ්බා. මං කලින් සැරේ මේක දැකලා තිබ්බේ නෑ. මොකද හැම වාරයකටම වගේ යන කට්ටිය නම් සමහරට දකින්නත් ඇති. මං ගිය පාරේදී නම් සිරිපාදේ පුදුම විදිහකට සෙනග හිටියා. ඒ කියන්නේ එක පඩියක පැයක් දෙකක් වගේ හිටපු අවස්ථා තිබුණා. මම මෙදා සැරේ යද්දී නම් සෙනගෙ හැම හිටියේ නැහැ. ඒ කියන්නේ අපි ගියේ බ්‍රහස්පතින්දා
බ්‍රහස්පතින්දා රෑ නගින්න වගේ. එතකොට සතිය දවසක්නේ සාමාන්‍ය සෙනග හිටියේ නෑ. සාමාන්‍ය කියන්නේ ටිකක් වගේ වෙන්න හිටියා. හැබැයි අපි හිතපු තරම් නම් සෙනග හිටියේ නැහැ. අපි නැගලා බහිද්දි නම් සිකුරාදා. එතකොට නම් සෑහෙන කට්ටියක් සිරිපාදේ නගිනවා දවල්ටත් එක්ක. මං හිතන්නේ සතියේ දවස හින්දා තමයි එච්චර සෙනගක් හිටියේ නැත්තේ. මට හිතෙන විදිහට මෙන්න මෙතනින් පස්සේ පොලිම තිබ්බා. ඒ සෑහෙන වෙලා තිබ්බේ නෑ. මං හිතන්නේ පඩි එක විනාඩි 5ක් උපරිම ඉන්නේ නැති. ඒත් ඉක්මනටම ගියා. උඩ මළුවට යනකම් විතර ඒ සෙනග හිටියේ. මොකද බහින කට්ටියත් එතන පොඩ්ඩක් හිර වෙලා බහින පැත්තෙන් නගිනවා. ඔය වගේ හින්දා තමයි පොඩ්ඩක් බ්ලොක් එක තිබ්බේ. මං හිතන්නේ අර ගන්න ප්‍රමාණය දැන් අඩි උඩ මළුවට ඒ කියන්නේ කට්ටිය තමයි ගන්නෙ. උඩට නැගලා වැඳලා ඉවරන කට්ටිය ගොඩාක් කට්ටිය ඉරසෙවි බලන්න තමයි ගොඩක්ම හිටියේ. ඒ හින්දා තමයි මේ මං හිතන්නේ බ්ලොක් එක ගොඩක්ම තිබුණේ. හැමෝම ඉතින් ආසයිනේ. ඉතින් ඒක බලන්න කලාතුරකින් හම්බෙන දෙයක්නේ. අපිටත් පුළුවන් විදිහට සෙනග මැද්දේ අපි වීඩියෝ කරා. වීඩියෝ එක හෙල්ලෙනවා ටිකක් බලන්න අමාරුයි. ඒත් අපි කොහොම හරි පොඩි වීඩියෝ කැල්ලක් හරි ගත්තා. අපේ වීඩියෝස් බලන ඔයාලටත් බලන්න ඕනේ හින්දා අපි උඩට නගිනකොටම තමයි බුද්ධ පූජාවක් තියන්න පටන් ගත්තේ. එතකොටම තමයි අපිවත් ඒක ඇතුළට අරගත්තේ. අපි ඒකෙන් පස්සේ එතන බුද්ධ පූජාවට ඉඳලා අත ගහලා තමයි අපි කට්ටියම ආයෙමත් බහින්න පටන් ගත්තේ. උඩ මළුවේ වීඩියෝස් ෆොටෝස් මුකුත් ගන්න බෑ කියලා දන්නවා. මං හිතන්නේ ගියපු අය ඒ හින්දා ඉතින් අපිට මුකුත්ම උඩ වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ගහන්න බෑ අවසර නැති හින්දා. ඔන්න ඉතින් අපි දෙන්න හිමීට අමාරුවෙන් බැහැගෙන එනවා. නගිද්දිත් දෙයන් පිට එහෙම ලොකු අමාරුවක් තිබ්බේ නෑ. බහිද්දිත් නැහැ. ඒ වුණත් ඉතින් අපි පරිස්සමෙන් බහින එක බැස්සා. අපිට ඉතින් බැහැලා ටිකක් අපිට රිලැක්ස් වෙන්න ඕනේ හින්දා අපි පුට් මසාජ් එකකුත් දාගන්නවා. වීඩියෝස් එක මෙතනින් ඉවර කරන්න වෙනවා නම් ආයි මොකද අපි ඊට පස්සේ ගියේ නාන්න. මට එතන වීඩියෝස් ෆොටෝස් මුකුත්ම ගන්න බැරි වුණා. අපිට සෑහෙන්න මහන්සි හින්දා. එහෙනම් මම මෙතනින් vlog එක ඉවර කරනවා. Thank you for watching. Bye. तेरे सपनों में नाराजी मुझे लगता है कि बातें दिल की होती लफ्जों की धोखे